ඔහු ඉපදුනා. මහ භයානක අනාගතයක පෙර ලකුණු දැන් මට පේනවා. ඔහු නිර්මාණය කරනවා බිහිසුණු අධිරාජ්‍යයක්. මහා සාගරයේ කලඹා අවසානයේ ඒ සාගර පතුලේ අන්ධකාරයෙන්ම ගිලිලා ඔහු විනාශ වෙනවා. එක ස්ථිරයි. මිනිස්සු මහා සාගරය ගැන හුඟක් කතන්දර කියනවා. ඒ සමහර කතා බොහොම පැරණි, රසවත්. ඒ තවත් සමහර කතා තියෙනවා ඒවා හරි මధుරයි, ම්ලේච්ඡයි. හුඟා කාලෙකට කලින් සිද්ධ වුණු අතීතයේ දූවිලි වලින් කවදාවත් වසන් කරන්න බැරි කතාවක් ගැනයි දැන් මං ඔයාට කියන්න හදන්නේ. මහ මුහුද, බලය, ධනය, රුධිරය, විනාශ වුණු නෞකා, ඒ විතරක් නෙවෙයි බිහිසුණු කුණාටු. මේ හැම වචනයක්ම මේ බිහිසුණු කතාව ඇතුලේ හිර වෙලා තියෙනවා. එක්දහස් 453 දී කොන්ස්ටන්ටිනෝපල් නගරය තුර්කී නතට පත්වීමත් එක්කම යුරෝපා ජාතීන්ට සිද්ධ වුණා ඒ කාලේ Tamanගේ ව්‍යාපාර කටයුතු සිද්ධ කරන්න විකල්ප ක්‍රම නිර්මාණය කරගන්න. ඒ අවස්ථාවේ සිද්ධ වුණු වැදගත්ම දේ තමයි ඔවුන් දේශ ගවේෂණ කටයුතු ආරම්භ කිරීම. අට්ලාන්ටික් සාගරය, ඉන්දියන් සාගරය වගේම පැසිෆික් සාගර කලාපවල වැඩි වශයෙන් ඔවුන් සංචාරය කරන්න පෙළඹුණා. අලුත් රටවල් හොයාගත්තා. 17 වන සියවසේ වෙනකොට මේ දේශ ගවේෂණ කටයුතු පුළුල් මට්ටමින් ව්‍යාප්ත වුණා. ඒත් මේ දේශ ගවේෂකයින්ට කවදාවත් නොහිතපු විදියට මුහුණ දෙන්න සිද්ධ වුණා එක්තරා භයානක අමිහිරි අත්දැකීමකට. ඒ තමයි මුහුදු කොල්ලකරුවෝ. මේ යුගයේ ඊටාම ප්‍රසිද්ධියටපත් වුණු මුහුදු කොල්ලකරුවන් අතරේ අට්ලාන්ටික් සාගරයේ විශාල භීෂණයක් නිර්මාණය කළ මුහුදු කොල්ලකරුවන් අතර ප්‍රධානියෙක් හිටියා. නිතරම පාහේ කළු කබායකින් සැරසුණු තියුණු උකුසු ඇස් තිබුණු ඔහුට බොහොම නිර්භීත නාවිකයින් පවා බය වුණා. ඒ තමයි බර්තලොමියු රොබර්ට්ස්. එහෙම නැත්නම් කපිතාන් බ්ලැක්බාර්ඩ්. 1682 මැයි 17 වෙනිදා වේල්සේ ඉපදුණු කුඩා ජෝන් රොබර්ට්ස් එයාගේ තාත්තා ජෝර්ජ් රොබර්ට්ස් නිතරම වගේ තමන්ගේ නාවික මිතුරන් මුණ ගැහෙන යනකොට අරන් යන එක පුරුද්දක් වුණා. ජෝර්ජ්, ඔයා පුතාව අදත් එක්ක යනවද? ජෝර්ජ් යාට තාම වයස අවුරුදු 3යි. ඔයාගේ නාවික යාළුවෝ කියන මහා සංකීර්ණ කතා අපේ පුතාට තේරුම් ගන්න බැහැනේ. කරුණාකරලා යව ගෙදර තියලා ඔයා යන දිහාවක යන්න. ජෝන්ගේ අම්මා එහෙම කීවත් ජෝන්ගේ තාත්තා කවදාවත් ඒ වචන කනකටවත් ගත්තේ නැහැ. ඉතින් පුංචි පුතා බහ තෝරන වයසට එළඹෙනකොටම තාත්තගේ මේ නාවික මිතුරන් ආශ්‍රය කරන්න එයා බොහොම කැමැත්තෙන්ම පෙළඹුණා. ඒ අය මුහුදු ගමන්වලදී මුහුණ දුන්නු ත්‍රාසජනක අත්දැකීම් ජෝන් එක්කලා බෙදාගත්තා. ඒ කතා අහන හැම වෙලාවකම කුඩා ජෝන්ගේ ඇස් සතුටින් දිලිසුණා. ඔහු ඒවයින් අපූර්ව ආස්වාදයක් ලබන්න පුරුදු වුණා. ටිකෙන් ටික උස්මහත් වෙනකොට ජෝන් රොබර්ට්ස් විවිධ මුහුදු යාත්‍රා වර්ග, මුහුදු මාර්ග, ප්‍රසිද්ධ ගවේෂකයන් වගේම සාගරයට සම්බන්ධ තවත් මාතෘකා ගැන වගතුග හොයන්න උනන්දු වුණා. ඒ වගේම ඒවා ගැඹුරින් අධ්‍යයනය කළා. ඉතින් පුංචි කාලේ ඉඳලම ඔහුට අවශ්‍ය වුණා නාවිකයෙක් වෙන්න. ඔව්, නිර්භීත ශූර නාවිකයෙක් වෙන්න. ඒ වුණත් තරුණ වයසට එළඹෙන කල්ම අවස්ථාවක් ලැබුණේ නැහැ ජෝන්ට ඒ හීනෙට කිට්ටු වෙන්න. නැවක රැකියාවක් කරන්න මේ තිබුණු නොසන්සිදෙන ආශාව හින්දා කවදාවත් වෙනත් රැකියාවක් කරන්න ඔහු පෙළඹුණේ නැහැ. අඩුම තරමේ ඒ ගැන හිතන්නවත් ඔහු කැමති වුණේ නැහැ. කවදා හරි දවසක නැවක රැකියාවක් බලාපොරොත්තුෙන් කාලය ගෙවා දමන අතරතුරේ තමන්ගේ ජීවිකාව පවත්වගෙන යන්න ඔහු සුළු රැකියාවල විතරක් නිරත වුණා. දවසක් ජෝන් රාජකාරී කටයුත්තකට ගියපු අවස්ථාවක එයාගේ තාත්තගේ පැරණි යාළුවෙක් එයාට මුණ ගැහුණා. "හේ ජෝන්, අඳුන ගන්න පුළුවන්ද මාව? ඔක දිලන්දාරියා මේ දුකෙන් වගේ? කෝ තාත්තා සනීපෙන් ඉන්නවද? සමා වෙන්න. මට එකපාරට මදුර ගන්න බැරි වුණා. තාත්තා නම් සනීපෙන් ඉන්නවා. තාමුසේ මෙහෙ මොකද කරන්නේ?" ඔන්න ඔය කතාබහ තරමක් දුරට ඇදිලා යනකොට ජෝන් තමන්ගේ එකම බලාපොරොත්තුව ගැන තාත්තගේ මේ මිතුරට කියනවා. "මගේ දෙයියනේ, තාමුසේගේ නියම වෙලාවදී තමයි එනං මාව මුණ ගැහුනේ. තාමුසේ වාසනාවන්තයා.
මෙන්න මේක හොඳට අහගන්නවා. මගේ බොහොම කිට්ටු හිතවතෙක් ඉන්නවා. මිනිහා කපිතාන් කෙනෙක්. ළඟදිම දවසක මිනිහාගේ නැව පිටත් වෙනවා ගානාවට. ඒ නැවේ අරගෙන යන්නේ වහල්ලු. ඉතින් මගේ මිත්‍රයා මේ දවස්වල එයාගේ සහායට නිර්භීත තරුණ නිලධාරියෙක්ව හොයනවා. ඉතින් මේක තමයි තමසගේ අවස්ථාව. ඔන්න මේ සුභාරංචි නිසා උද්දාමයටපත් වුණු තරුණ ජෝන් රොබර්ට්ස් තවත් මොහොතක්වත් ප්‍රමාද නොවි අර වහල් නෞකාවේ කපිතාන්වරයා මුණ ගැහෙන පිටත් වුණා තාත්තගේ හිතවතත් එක්කම. ඔන්න අන්තිමේදී ඔවුන්ගේ ඉල්ලීම සලකා බලපු කපිතාන්වරයා ජෝන් රොබර්ට්ස්ව තමන්ගේ නෞකාවේ සේවයට බඳව ගත්තා. ඒ හරියටම 1719 අවුරුද්දේදී ජෝන් සේවයට බැඳුණු නෞකාවේ කපිතාන්වරයා විදිහට කටයුතු කළේ ඒබ්‍රහම් ප්ලම් කියන පුද්ගලයා. ගානාවට පිටත් වෙන ගමන පටන් ගන්න කලින් තමන්ගේ සේවක පිරිස ආමන්ත්‍රණය කරපු මේ කපිතාන්වරයා ඔවුන්ට බොහොම වැදගත් කාරණාවක් කියා හිටියා. අපි දැන් ගමන් කරන්න හදන මේ මුහුදු මාර්ගය බොහොම දරුණු මුහුදු කොල්ලකරුවෝ නිතරම ගැවසෙන අවදානම් සහිත කලාපයක්. ඒ නිසා හැම දෙනාම කල්පනාකාරීව වැඩ කරන්න ඕනි. තේරුණාද? එදා ගානාව බලා ගිය වහල් නෞකාවේ පිරිස දැඩි අවධානයකින් යාත්‍රා කළත් ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරිලා පලා යන්න. අන්තිමේදී මේ වහල් නෞකාව හවෙල් ඩේවිස් කියලා හඳුන්වපු භයානක මුහුදු කොල්ලකරුවෙක්ගේ ග්‍රහණයට නතු වුණා. ඒ වගේම නෞකාවේ වුණු පිරිස ඔවුන්ගේ සිරකරුවන් බවට පත් වුණා. නැව Tamanගේ අනසකට යටත් කරගත්තට පස්සේ මීළඟට සිරකරුවන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම ආරම්භ වුණා. ඒ මොහොතේ හවෙල් ඩේවිස් දකිනවා බොහොම නිර්භීත ස්වභාවයක් තිබුණු ශක්තිමත් තරුණයෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි ජෝන් රොබර්ට්ස්. මේ නම් සාමාන්‍ය ගණයේ මිනිසෙක් නොවන වගේ තේරුම් ගත්ත හවෙල් ජෝන් රොබර්ට්ස්ව Tamanගේ මුහුදු කොල්ල කල්ලියට බඳව ගන්නවා සියලු දෙනාවම පුදුමයටපත් කරමින්. මේ විදිහට හවෙල් ඩේවිස්ගේ කල්ලියට එකතුණු රොබර්ට්ස් නිර්භීත එවැගේම දක්ෂ සටන්කරුවෙකු වගේ වැඩි දවසක් යන්න කලින්ම කොල්ලකරුවන්ට පෙනී ගියා. ඒ වගේම ඔහු මේ කල්ලියේ අනිකුත් සමාජිකයන් අතරේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඔන්න ඔය විදිහට සති 6ක් වගේ කාලයක් දිගින් දිගටම කොල්ල කෑම්වල නිරත වුණු රොබර්ට්ස් අති විශාල ධනස්කන්ධයක් එක්කාසු කරගන්න සමත් වුණා. මේ හින්දා Tamanගේ නායකයාගේ හිත දවසින් දවස දිනා ගන්න ඔහුට හැකියාව ලැබුණා. ආවෙල්ගේ කොල්ල කල්ලියට රොබර්ට්ස් එක්කාසුණත් එක්කම මේ කල්ලියේ ශක්තිය දවසින් දවස වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි ජෝන් රොබර්ට්ස්ගේ නිර්භීතකම් ගැන කොල්ලකල්ලිය අනෙක් සමාජිකයන් පුදුමයටපත් වුණා. ඩේවිස්ගේ කොල්ලකල්ලිය ඇතුලේ රොබර්ට්ස්ගේ ජනප්‍රියත්වය හුඟක් ඉහළින් තිබුණු අවස්ථාවක කවුරුත් හිතපු නැති විදිහ අත්දැකීමකට මුණ දෙන්න ඒ අයට සිද්ධ වුණා. එදා ඒ අයගේ නැව යාත්‍රා කරමින් හිටියේ රෝවර් ප්‍රින්සිප් කියන දූපත දිහාවට. ඒ මොහොතේ හැමෝම හිටියේ හුඟක් සතුටින්. ඒත් මිනිත්තු කිහිපයක් ඇතුලේ හැමදේම උඩු යටි කුරුණා. එදා කපිතාන් හවෙල් ඩේවිස් සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්ුණේ කාටවත්ම හිතාගන්න බැරි විදිහටයි. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබපු ඩේවිස් ඒ මොහොතේම මිය ගියා. දැන් කොල්ලකලියට පැවරෙන ඊළඟ වැදගත්ම රාජකාරී වුණේ Tamanගේ කණ්ඩායමට අලුත් නායකයෙක් තෝරගන්න එක. සාමාන්‍යයෙන් මේ වගේ මුහුදු කොල්ලකරුවෝ අතර තීන්දුව తీරන ගන්නකොට ඒක සිද්ධ වෙන්නේ ඡන්ද විමසීම් වලින්. ඉතින් මේ කාර්යයටත් ඡන්දයක් පවත්වන්න වැඩ කටයුතු සූදානම් කෙරුණා. මේ වෙද්දි කොල්ලකල්ලි ඉඳපු නිර්භීතම් පුද්ගලයා විදියට සැලකුණු රොබර්ට්ස් වැඩි ඡන්දයෙන් නායකයා විදියට එදා තේරීපත් වුණා. නායකයා වුණ ගමන්ම රොබර්ට්ස් කලේ Tamanගේ නම වුණු බර්තලමියෝ ජෝන් රොබර්ට්ස් රෝන් රොබර්ට්ස් විදියට වෙනස් කරගත්තු එක. එදා ඉඳන් හවෙල් ඩේවිස්ගේ කොල්ලකල්ලියේ මෙහෙවන වගකීම රොබර්ට්ස් බාරගත්තා. නායකයා විදියට රොබර්ට්ස්ගේ පළවෙනි රාජකාරී වුණේ පලි ගැනීම. එයා කොල්ලකල්ලියේ නායකත්වයට පත් වුණු හැටියෙම Tamanගේ පරණ නායකයා ඒ කියන්නේ හවෙල් ඩේවිස්ව මරපු පලිය ගන්න තීරණය කළා. ඒ තීරණයත් එක්කම නැව ආපහු වතාවක් රෝවර් ප්‍රින්සිප් කියන දූපත බලා යාත්‍රා කරන්න පටන් ගත්තා. එදා ඩේවිස් මරණයට පත් වුණේ මේ දූපතේ හැංගිලා හිටපු වෙඩික්කරුවෙකු තියපු වෙඩිල්ලක් නිසායි. නැව දූපතට කිට්ටු මුහුද නතර කරපු කොල්ලකරුවෝ ඒ දූපතට කඩා වැදුනේ හරියට ලේ පිපාසිත යක්ෂයෝ වගේ. ඒ දූපතේ ජීවත් වුණු පිරිමින් වැඩි ප්‍රමාණයකගේ ජීවිත තප්පර ගාණක් ඇතුලේ සුන් කරපු මේ පිරිස ඊළඟට දූපතේ තිබුණු වටිනා කින වස්තුව කොල්ල කන්න පටන් ගත්තා.
රොබර්ට්ස් එයාගේ කණ්ඩායමත් එක්ක ආපහු නැවට පිටත් උනේ දූපත සම්පූර්ණයෙන්ම විනාශ කරලා ගිනිබත් කරලයි. ඔන්න ඉතින් තමන්ගේ පැරණි මියගිය නායකයාගේ ජීවිතය වෙනුවෙන් වන්දියගත්තු කොල්ලකරුවෝ ආපහු වතාවක් පවත්වපු ඡන්ද විමසීමකින් පස්සේ තීරණය කරනවා තමන්ගේ නැවේ ඊළඟ ගමනාන්තයේ විදිහට බ්‍රසීලය තෝරගන්න. බ්‍රසීලයේ ආසන්න මුහුදට තමන්ගේ නැව යාත්‍රා කරපු රොබර්ට්ස්ගේ කණ්ඩායම හොඳ සැලැස්මක් හදාගත්තා ඒ දිහාවට යාත්‍රා කරන වෙළඳ නෞකාවන් කොල්ලකන්න. සැලැස්මට අනුව සති ගාණක්ම බලා හිටියත් ඒ කිට්ටුවෙන් යාත්‍රා කරපු කිසිම නෞකාවක් කොල්ලකරුවන්ගේ ඇහැ ගැටුනේ නැහැ. ඒත් කොයි මොහොතකවත් ඒ අය තමන්ගේ බලාපොරොත්තු අතහැරියෙත් නැහැ. ඔන්න තවත් දවස් 2-3ක් ගත වෙනකොට මේ පිරිසට උතුරු බ්‍රසීලයට ඔප්පෙන් තිබුණු ඕල් සෙන්ස්බොක්කෙහි නැංගුරම්ලාපු පෘතුගීසි නෞකා දෙකක් දක්නට ලැබෙනවා. ඒ නෞකා දෙකේම පුරවලා තිබුණේ පෘතුගාලේ රජතුමා වෙත ගෙනියන්න සූදානම් කරලා තිබුණු වටිනා කියන වස්තු සම්භාරයක්. ඒ මහා වස්තු සම්භාරය ගැන තොරතුරු දැනගත්තු රොබර්ට්ස් ඇතුළු පිරිස විධිමත් සැලැස්මක් සකස් කරලා නැංගුරන්ලා තිබුණු නැව්වලට කඩා වැදුනා. අන්තිමේදී ඔවුන් ඒ නෞකාවල තිබුණු වටිනා සම්පත් විශාල ප්‍රමාණයක් අත්පත් කරගත්තා. ඒත් මේ සටනේදී රොබර්ට්ස්ගේ කොල්ලකල්ලියේ සමාජිකයන් කීප දෙනෙකුත් මරණයටපත් වුණා. මේ මහා කොල්ලෙන් පස්සේ රොබර්ට්ස් වගේම එයාගේ පිරිසත් මහා ධනවතුන් බවට පත් වුණා. ඊළඟට ඔවුන් ඒ ධනයෙන් අලුතින් ආයුධ වගේම කණ්ඩායමට තවත් අලුත් පිරිස එකතු කරගන්න වැඩ කටයුතු කළා. ඒත් එක්කම තමන්ගේ කල්ලියේ බලය වැඩි කරගත්තා. මේ බලවත් වීමත් එක්ක ඔවුන්ට ඒ කාලේ හිටපු ඕනෑම සේනාවකට විරුද්ධව ඕනෑම ආකාරයක සටනකට මුහුණ දීමේ හැකියාව නිර්මාණය වුණා. ඔන්න දැන් රොබර්ට්ස් ඇතුළුගේ කණ්ඩායම මහා සාගරයේ පුරාම ඔවුන්ගේ පිහිසුණු අධිරාජ්‍යයක් නිර්මාණය කිරීමේ සුවිශේෂී කටයුත්ත ආරම්භ කළා. දවසින් දවස පැතිරුණු ඔවුන්ගේ මේ බලයේ ප්‍රතිඵලයක් විදිහට 1720 වසරේ මුල් මාස කිහිපය ඇතුලේ රොබර්ට්ස් ඇතුළු කණ්ඩායම විශාල නැව් ප්‍රමාණයක් කොල්ල කෑවා. ඒ වයින් විශාල ධනයක් උපයාගත්තා. ඔන්න ජූනි මාසයේදී රොබර්ට්ස්ගේ කල්ලිය නිව්ෆවුන්ඩ්ලන්තේ බලා යාත්‍රා කරමින් ඉද්දී ඒ අයට අපූර්ව ඔත්තුවක් ලැබුණා. කැප්ටන්, එතන නැව් 22ක් කියලා යාරංචිය. 22ක්? කලින් වතාවල් වලට වඩා හොඳ සැලැස්මක් මේ වතාවේ ඕන වෙයි එහෙනම්. නිව්ෆවුන්ඩ්ලන්තේ තිබුණු වරායක නැව් 22ක් නවතා තිබෙන බවට ලැබුණු මේ ආරංචියත් එක්කලා රොබර්ට්ස්ගේ කල්ලියේ පිරිස ලහිලහියෙම සූදානම් වුණා ඒ නැව් 22ම එක්වර කොල්ල කන්න. එදා රොබර්ට්ස්ගේ රොයල් ෆෝචූන් නෞකාව දැකපු වරායේ සේවකයෝ වහවහම පලා ගියා තමන්ගේ ජීවිත බේරගන්න. ලැබුණු අවස්ථාවෙන් හොඳ හැටි ප්‍රයෝජන ගත්ත කල්ලිය වරායට කඩා වැදිලා ඒ නැව් 22ම මුළු මුනින්ම තමන්ගේ භාරයට ගත්තා. එදා ධනවත් නැව් බොහෝමයක තිබුණු මහා වස්තුවක් ඔවුන්ට අයිති වුණා. ඒ වගේම විශාල නැව් ප්‍රමාණයක් මේ පිරිස අතින් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මේ සිද්ධිදාමයත් එක්කලා බර්තලොමියෝ රොබර්ට්ස් ඊටාම භයානක කොල්ලකරුවෙක් විදිහට ප්‍රසිද්ධියටපත් වුණා. ඒ වගේම ඔහුට බ්ලැක් බාර්ඩ් කියන අනවර්ථ නාමයක් පටබැඳුණා. මුල් කාලේදී රොබර්ට්ස් එයාගේ කොල්ලකල්ලිය උදවියත් එක්ක බොහෝම සුහදව වගේම සාධාරණව කටයුතු කළා. ඒත් එන්නම තමන්ගේ නම ප්‍රසිද්ධ වෙලා බලය වැඩි වෙනකොට ඔහුගේ ස්වභාවය වෙනස් වෙන්න පටන් ගත්තා. අර සර්වසාධාරණ ගතිගුණ වෙනුවට දුෂ්ට අධම ගතිගුණ ඔහු තුල ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඊළඟට ඔහු තමන්ගේ කොල්ලකල්ලිය තුල ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන්න පටන් ගත්තා. ওই විදිහට හැමදේම වෙනස් වෙනකොට එක දවසක් රොබර්ට්ස්ගේ මේ හිතුවක්කාර පාලනය තවත් ඉවසන් ඉන්න බැරි වුණු තැන කල්ලියේක සමාජිකයෙක් රොබර්ට්ස්ට විරුද්ධව තමන්ගේ හඬ අවදි කළා. කැප්ටන්, මේ අහන්න ටිකක් කතා කරන්න පුළුවන්ද? ඔව්. කියනවා මොකද කාරණාව? කැප්ටන්, මතකද අපි මුල් දවස්වල මේ කණ්ඩායම ඇතුලේ වැඩ කරපු පිළිවෙල? අපි හරි මාසාවෙන් තමයි ඒ හැමදේම කළේ. ඒ වගේම හැමදෙනාම කතා බහ කරලා සහයෝගයෙන්. ඉතින්
දැන් තමුසලා ආසාවෙන් නෙවෙයිද මේ දේවල් කරන්නේ? ටිකක් තේරුම් ගන්න කැප්ටන්. ඔබ දැන් වැඩ කටයුතු කරන්නේ තනි කැමැත්තට. හිතුමනාපෙට. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒක ගැළපෙන්නේ නෑ. තමුසේ මොකද්ද මට දැන් කරන්න කියන්නේ? මේකයි. අපි කැමති ඉස්සර විදිහට මේ දේවල් ආපහු නිවැරදි වෙනවනම්. අපි කිව්වේ තමුසේ ඇරෙන්න මෙතන ඉන්නවද? තවත් මගේ වැඩ පිළිවෙලට අකමැති උන්? ඔව් ඉන්නවා. උන් බයයි. ඒත් මං බය නෑ. මේ අහනවා කැප්ටන්. තමුසෙට මේ විදිහට තව වැඩිදුරක් යන්න සිද්ධ වෙන්නේ නැහැ. තමුසේගේ විනාශය ළඟ ළඟම කිට්ටු වෙනවා. ඒ වචන ටික කියලා ඉවර කරන්න ඉඩක් ලැබුණේ නැහැ. කූපිත වුණු රොබර්ට්ස් එයාගේ තුවක්කුව අරන් කණ්ඩායමේ අනික් සමාජිකයට වෙඩි තිබ්බා. ඔහු මිය ගියා. මේකව දාපල්ලා මෝරුන්ට කෑමට. ඒ වගේම මට විරුද්ධ වෙන හැම එකාටම අන්තිමට වෙන්නේ මේ දේම බව හොඳට මතක තියාගන්නවලා. මේ අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ කොල්ලකල්ලිය බොහෝ දෙනා කලකිරීමටත් දුකටත් පත් වුණා. ඉතින් සැලකිය යුතු සමාජිකයන් පිරිසක් රොබර්ට්ස්ව අත්හැර දාලා කල්ලිය සමාජිකත්වයෙන් ඉවත් වුණා. වෙනත් කණ්ඩායම් එක්ක එකතු වුණා. ඒ විදිහට රොබර්ට්ස්ව අත්හැර ගිහපු පිරිස අතරේ ඔහුගේ අනිත් නෞකාවල කපිතාන්වරු පවා හිටියා. මේ වගේ අවාසනාවන්ත සිදුවීම් දවස ගානේ වැඩි වුණත් එක්කම කොල්ලකල්ලියේ බලයත් එන්න අඩු වෙන්න පටන් ගත්තා. මේ බලය අඩුවීමත් එක්ක කැරිබියන් දූපත්වල ඉන්න එක බොහොම අවදානම් බව තේරුම් ගත්ත රොබර්ට්ස් 1721 වසරේ අප්‍රේල් මාසෙදී තමන්ගේ නාවික ගමනාගමනය වෙනස් කරලා නැව අප්‍රිකාව බලා යාත්‍රා කරවන්න පටන් ගත්තා. මාස 2ක් වගේ ගත වෙනකොට බටහිර අප්‍රිකාවේ සෙනගාල් වෙරළ තීරයට ළඟා වෙන්න ඔවුන්ට හැකි වුණා. ඉතින් ඔය විදිහට අප්‍රිකාවට යාත්‍රා කරපු රොබර්ට්ස් ඇතුළු පිරිස මාස 6ක් වගේ කාලයක් ඒ ප්‍රදේශය තුල කොල්ලකෑම්වල නිරත වුණා. ඒ වෙනකොට රොබර්ට්ස්ගේ කල්ලිය අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුලේ නැව් 400ක් වගේ ප්‍රමාණයක් විනාශ කරලා තිබුණා. ධනය කොල්ල කාලා තිබුණා. හුඟක් ජීවිත විනාශ කරලා තිබුණා. මේ කාලේ වෙනකොට රොබර්ට්ස්ගේ මේ බිහිසුණු ක්‍රියාකාරකම් හන්දා බටහිර අප්‍රිකානු වෙරළ ළඟින් වෙළඳ නෞකාවලට ගමන් කිරීමට අපහසු වාතාවරණයක් නිර්මාණය වුණා. ඒ කාලේ යුරෝපයේ ඉඳලා පෙරදිග බලා යාත්‍රා කරපු හුඟක් නැව් මේ මුහුදු මාර්ගයේ ගමන් කරපු නිසා රොබර්ට්ස්ගේ කල්ලිය වෙළඳ කටයුතු වලට විශාල බාධාවක් වුණා. ඒ නිසා මේ කල්ලිය විනාශ කිරීම වෙනුවෙන් බොහෝ පිරිසක් රහසේ සංවිධානය වෙන්න පටන් ගත්තා. 1722 වසරේ පෙබරවාරි 5 වෙනිදා රොබර්ට්ස් ඇතුළු පිරිස ගැබෝන් මුහුදේ සැරිසරමින් හිටියා වෙළඳ නෞකාවක් එනකන් මාන බල. ඔන්නේදා වෙළඳ නෞකාවක් වෙනුවට කපිතාන් චාලන ඕග අනදුන්න HMS ලෝලෝ කියලා හඳුන්වපු විශාල යුද නෞකාවක් ගැබෝන් මුහුදට සේන්දුණා. දුරතියාම කොල්ලකරුවන්ව හොඳින් නිරීක්ෂණය කරපු කපිතාන් ඕග මේ වතාවේ ඔවුන්ව කොටු කරගන්න සූක්ෂම උපායක් අනුගමනය කළා. සිද්ධ වෙන්න ඕනේ මේකයි. අපි උන්ට පෙන්නන්න ඕනේ උන්ව දැකලා අපි බයටපත් වුණු වග. ඊළඟට උන් අපිට කිට්ටු වෙනකොට අපි අපේ නැව හරවලා පලා යන බව අඟවන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි කැප්ටන්. ඒ විදියට Tamanගේ නැවේ නාවික බට කණ්ඩායමට උපදෙස් දීපු කපිතාන් ඔවුන්ගේ නැව අපිට හැරෙව්වා. අන්න උන් පැනලා යනවා. කවුද ඉතින් එහෙම නොකරන්නේ? මගේ නම ඇහෙනවටවත් උන් කැමති නැහනේ. අන්නර නැව ලුහු බැඳපල්ලා පරක්කු නොකර. Taman ගැන අතිශයෝක්තින් උදම්මනපු රොබර්ට්ස් ඔගගේ උපායට අහු වුණේ හීනකින්වත් හිතපු නැති විදිහටයි. රොබර්ට්ස් හිතුවේම මහා ධනකන්දරාවක් ගොඩ ගහලා තිබුණු විශාල වෙළඳ නැවක් තමන්ගේ කණ්ඩායමට බයේ පලා යනවා කියලා. ඊළඟ මොහොතේ රොබර්ට්ස් තීරණය කරනවා ඔගගේ නෞකාව ලුහු බැඳ යන්න. ඔහු තමන් ළඟ තිබුණු යාත්‍රා 2ක් විතරක් ඒ කාර්යයට පිටත් කරලා අනෙක් පිරිස එක්කලා ගැබෝන් කේප් ලෝපේස් මුහුදේ තිබුණු තමන්ගේ වෙනත් නෞකාවක හොඳට විනෝද වෙමින් හිටියා. අලුත් වෙළඳ නෞකාව අල්ලගෙන විශාල ධනයක් තමන් සතු කර ගැනීමේ ආශාවෙන් මේ පිරිස මත්පැන් පානය කරමින්, ගීත ගයමින්, නටමින් විනෝද වුණා. රොබර්ට්ස් විනෝද වෙන අතරතුරේ කපිතාන් නෝගර්ගේ නෞකාව ආපහු වතාවක් හරවගෙන ගැබෝන් දිහාවට වේගෙන් යාත්‍රා කරන්න පටන් ගත්තා. ඒ වෙද්දී ඔගගේ යුද නෞකාව ඔවුන් පිටුපස ලුහු බැඳපු රොබර්ට්ස්ගේ අනෙක් යාත්‍රා දෙකම බොහොම සාර්ථකව මගහැර තිබුණා. හරියටම 1722 පෙබරවාරි 10 වෙනිදා කපිතාන් ඔගගේ නෞකාව ගැබෝන් වෙත පැමිණියා. ඒ මොහොත වෙද්දී රොබර්ට්ස්ගේ කොල්ලකල්ලියෙන් භාගයකට වැඩි පිරිසක් එතන හිටියේ නැහැ.
ඕගර්ගේ යුද නැව කොල්ලකරුවන්ට පහර දෙන්න පටන් ගත්තා. බිහිසුණු යුද්ධයක් ආරම්භ වුණත් රොබර්ට්ස්ගේ කල්ලියේ බලය තිබුණේ හුඟක් දූරවල තැනක. කපිතාන් ඔගර්ගේ නෞකාවෙන් එල්ලුණු ප්‍රහාර හමුවේ අන්තිමේදී රොබර්ට්ස් ඇතුළු පිරිස මරණයට පත් වුණා. ඔන්න ඔය විදිහට බ්ලැක් බාඩ් නමින් හඳුන්වපු මහා සාගරය පුරා විශාල භීෂණයක් නිර්මාණය කරපු ඒ බිහිසුණු මූදු කොල්ලකරුවා තමන්ගේ නෞකාවත් එක්කම සදහටම සාගරය පතුලේ සැඟවිලා ගියා.